ඉතින් හිතන්නකො YouTube කියනක ගොඩාක් දෙනෙක්ට මහා එපා වෙච්ච කෝස් එකක් විදිහට තියෙන්නේ. හේතුව තමයි කොච්චර වීඩියෝ දැම්මත් මොනවා කරත් වැඩක් නැහැ. views යන්නෙත් නැහැ. subscribers යන්නෙත් නැහැ. watch hour හැදෙන්නෙත් නැහැ. ඉතින් පොඩ්ඩකට බලන්නකො මේ මම දාලා තියෙන වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් තමයි මොනිටයිස් කරේ. ඒකට මේ වීඩියෝ එකේ බලන්න views ගිහිලා තිනවා 77800ක්. බලන්නකෝ watch time එක කොච්චර හැදලා තියෙනවද කියලා. 4300ක් හැදලා තියෙනවා watch time එක. subscribers ලා 1300. estimated revenue එක 1.6යි. මොකද ඒ වෙදින් මේ වීඩියෝ එකෙන් තමයි මේ මම ඉස්සල්ලාම් channel එක monetize කරපු වීඩියෝ එක. ඉතින් මේකට අද වෙද්දින් ගොඩාක් views යන්නේ වට පේනවා. ඉතින් මෙතන real time ගිහිලා තියෙන්නේ views 39යි අන්තිම පැය 48ට. ඒතකොට මේක එකපාරම viral වෙච්ච වීඩියෝ එකක් ඔයාලට පේනවා. ඉතින් මෙතන මේ views pattern එක බලපුවා. එතකොට ඔයාලට පේනවා ඉතින් මෙතන මම වීඩියෝ එක දාලා තියෙන්නේ සවුන්දා. මේ සවුන්දා වෙද්දින් කොච්චරක් ගිහිලා තියෙනවද? එකපාරම මේක ස්ටේබල් වුණේ කොහොමද කියලා. හරි. එතකොට මෙහෙම එකපාරම ගිහිල්ලා මෙන්න මේ හරියක් වගේ යනකොට views ටික මොකද වෙලා තියෙන්නේ? ස්ටේබල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් views යන්නේ නැති තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය මේ වීඩියෝ එක හැසිරීම මෙහෙමයි. එකපාරම viral වෙලා යනවා. ඊට පස්සේ මේ වගේ 60000ක් ගිහිල්ලා නතර වෙනවා. ඉතින් ඒ වෙද්දින් මට අවශ්‍ය සියලුම දේවල් වෙලා ඉවරයි. views ටිකක් මේ watch time එකත් හරි subscribers ටිකත් හරි ඒ දෙක හරි ගියාට පස්සේ monetize කරපු පළවෙනි වීඩියෝ එක. හරිද? එතකොට බලන්නකෝ මේ වීඩියෝ එක කොහොමද මිනිස්සු හොයාගෙන තියෙන්නේ කියලා. මෙතන ඔයාලට පේනවා impression click through rate එක තාම 8.7ක් විදිහට තියෙනවා. ඒතකොට 7,75,000ක් impression වල YouTube එකේ මේක සජෙස්ට් කරලා දෙනවා මිනිස්සුන්ට විවිධ ආකාරවලට. දැන් මෙතන වැඩිපුරම ගිහිල්ලා තියෙන්නේ 160ක් browse pages වලින්, ඊළඟට suggested videos වලින් 128.6ක්, search කරලා 3.9ක්, අනිත් external sources වලින් තවත් යම්කිසි ප්‍රමාණයක් මිනිස්සු මේක බලන්න ඇවිල්ලා තියෙනවා. වැඩිපුරම external source තමයි ඇවිල්ලා තියෙන WhatsApp, Facebook වගේ ඒ වගේ මිනිස්සු share කරන ඒවා. click through impression rate එක ඇත්තටම තාම හොඳයි. ඇත්තටම මේක 8.7ක් කියලා මෙහෙම පෙන්නුවාට අපි මේ click කරලා ඉවරලා මේකේ දැන් තියෙන rate එක බලපුවාම ගොඩක් අඩුයි. අද ඒක නම් කොහොමද බිඳුවක් දෙන්න පෙන්නන්නේ. ඔව්. කම්පියුටර් නෙමෙයි හින්දා ටිකක් අමාරුක. කොහොමද මේ click through impression rate එක 4ක් වගේ තමයි දැන් වෙද්දින් තියෙන්නේ. 4ක් 5ක් වගේ 100කට පෙන්නුවොත් 5ක් විතර තමයි බලන්නේ. අනිත් කාරණේ තමයි මේක engagement එක කීයද කියලා බැලුවොත් මිනිස්සු පැය 4300ක් බලලා තියෙනවා. ඊට පස්සේ මෙතන average viewer duration එක 3.18යි. මේක විනාඩි 7ක විතර වීඩියෝ එකක්. විනාඩි 7ක වීඩියෝ එකට මිනිස්සු විනාඩි 3ක් බලනවා කියන්නේ ඒක ලොකු ප්‍රමාණයක්. ඒත් මේක අද වෙද්දින් විනාඩි 1යි තප්පර 23ක් වගේ තමයි බලන්නේ. ඒකයි මේ වීඩියෝ එක දැන් ඩවුන් වෙලා තියෙන්නේ. ඒතර ඔඩියන්ස් එක බලපුවහම මේ ඔඩියන්ස් එකේ ගොඩක් ඉන්නේ ෆෝන් වලින් බලන කට්ටිය වැඩිපුර ඉන්නවා. මේ වීඩියෝ ගොඩක් බලලා තියෙන්නේ මේ අලුත් views-ලා. ඒකයි මේකට ගොඩක් මේ subscribers-ලා හැදුනේ. ඒතර මෙතන පෙන්නනවා මේ ගෑනු පිරිමි අනුපාත මේක බලපු. ඒ වගේ මේ group එක වල පෙන්වනවා වැඩිපුරම බලලා තියෙන අවුරුදු 65ට වැඩි කට්ටිය. ලොකේෂන් එක බලපුවම 90% බලලා තියෙන්නේ ලංකාවේ කට්ටිය, ඕස්ට්‍රේලියා, UK, United States වල බලලා තියෙනවා. ඒ වගේම මෙතන අනිත් බලලා තියෙන වැඩිපුරම බලලා තියෙන්නේ subscribe කරපු නැති කට්ටිය. හරි. ඊළඟට මේක revenue එක පැත්තට ගියොත් revenue එක දැන් එකයි කිව්වේ මේක monetize කරලා තිබුණේ නැහැ කියලා. ඒකයි මෙතන ඔයාලට පේනවා revenue කො මේ 1k views වලට 0.02ක් තියෙන්නේ. මේක මොනිටයිස් කරලත් දැන් මට මොනිටයිස් කරගන්න කොටත් ප්‍රශ්න ගොඩක් වුණා. ඒ හින්දා හරි කාලයක් ඇතුළත මොනිටයිස් කරගන්නත් බැරි වුණා. ඒ නිසා මේ රෙවෙනියු එක මේක නැත්තම් ටික දවසකට කලින් හරි මොනිටයිස් කරගන්න පුළුවන්. මේ මීට වඩා
රෙවෙනියු එකක් අනිවාර්යයෙන්ම හැදෙනවා. ඉතින් මම මේක පොඩි ඕවර්විව් එකක් කරේ මේක කරපු විදිහ මම ඊළඟ වීඩියෝ එකකින් කියන්නම් කොහොමද කරන්න කියලා. මේ විදිහ වීඩියෝ එක එකපාර වෛරල් යවලා අපි ගානක් හොයන විදිහ ඊළඟ වීඩියෝ එකකින් බලමු. බොහොම ස්තුතියි.